ඔබේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ද? එතනදී ඔබ කැමතිද නිව්සීලන්ත වගේ බොහොම සුන්දර රටක ඔබේ අනාගත අරමුණු සාක්ෂාත් කරගන්න? එහෙමනම් ඔබ එන්න ඕනේ හොඳම තැන තමයි Dream Way Consultancy කියලා කියන්නේ. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ එතනට. ඉතින් මෙතනදී විශේෂයෙන්ම ඔබ ස්ටුඩන්ට් වීසා වලින් එවන් රටකට යන්න බලාපොරොත්තුවක් තිබුණත් එතනදී ඔබ සප්‍රාලිය යුතු සුදුසුකම් මොන වගේද, ෆන්ඩ්ස් කොච්චර තියෙන්න ඕනද, මෙන්න මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් රසකට අපි මුහුණ දෙනවනේ මුලින්ම නේද? ඉතින් ඒ වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ licensed New Zealand immigration ඇඩ්වයිසර් කෙනෙක් විදිහට, ඒ වගේම මේ ආයතනයේ ඩිරෙක්ටර් විදිහට වැඩ කටයුතු කරන මිස්ටර් ලහිරු කූරගම. අයිබෝන් ඔබට. අයිබෝන් සින්දුජා. මිස්ටර් ලහිරු, දැන් කෙනෙක්ට මුලින්ම ඇතිවෙන ප්‍රශ්නය තමයි නිව්සීලන්ත යන්න නම් මට ෆන්ඩ්ස් කොච්චර තියෙන්න ඕනේද? කොහොමද මේක අපි හදාගන්නේ? ඒ නිසා මම හිතනවා අපි මුලින්ම අන්න ඒ ගැටලුවට හොඳ පිළිතුරක් ලබා දෙලෙමු නේද? ඔව්, මෙහෙම සින්දුජා. දැන් ස්ටුඩන්ට් වීසා එකකට යන්න ඉන්න කෙනෙක්ගේ ෆන්ඩ්ස් හැදෙන විදිහ තමයි ඉස්සෙල්ලාම අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ අවශ්‍ය වෙන ෆන්ඩ්ස් ප්‍රමාණය කොච්චරද කියලා තීරණය වෙන්නේ ඒක ඇතුලේ තියෙන දේවල් එක්ක. එතකොට ෆන්ඩ්ස් කියන එක ඇතුලේ ඉන්ක්ලූඩ් වෙනවා එයාගේ ටියුෂන් ෆීස් එකයි, එයාගේ ලිවිං කොස්ට් එකයි සහ එයා ටිකට්ස් කියන දේවල්. ඒ කියන්නේ රිටර්න් එයා ටිකට් එක කියන දේවල් තුන. එතකොට ෆන්ඩ්ස් කොච්චර අවශ්‍යද කියන එක තීරණය වෙන ප්‍රධාන සාධකයක් තමයි ඔයාගේ ටියුෂන් ෆීස් එක. එතකොට ටියුෂන් ෆීස් එක ඔයා යන කෝස් ලෙවල් එක අනුව, ඔයා යන ලොකේෂන් එක සහ ඔයා යන ඉන්ස්ටිටියුට් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඔයා ඉස්සෙල්ලාම බලන්න ඕන ඔයා යන කෝස් එකේට අදාළව කෝස් ෆීස් එක කොච්චරද කියන එක. එතකොට ඒක ඔයාගේ ෆන්ඩ්ස් වල තියෙන මේ ප්‍රධානම සාධකය වෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි නිව්සීලන්ත වල අවශ්‍ය වෙන ලිවිං කොස්ට් එක. එතකොට ලිවිං කොස්ට් එක හැදෙන්නේ නිව්සීලන්ත ඉමිග්‍රේෂන් එකේ කියන විදිහට ඔයාට ලිවිං කොස්ට් එකට අවශ්‍ය වෙනවා එක අවුරුද්දකට නිව්සීලන්ත ඩොලර්ස් 20000ක්. එතකොට 20000 නිව්සීලන්ත ඩොලර්ස් per year තමයි ඔයාගේ ලිවිං කොස්ට් එකට අවශ්‍ය වෙන්නේ. එතකොට ඔයාගේ කෝස් එක අවුරුද්දක කෝස් එකක් නම් ඔයාට ලිවිං කොස්ට් එකට පෙන්වන්න අවශ්‍ය වෙන්නේ 20000 නිව්සීලන්ත ඩොලර්ස්. එතකොට ඔයා බලන්න ඕනේ ඒක LKR වලින් කීයක්ද කියලා එක්ස්චේන්ජ් රේට් එකත් එක්ක. කෝස් එක අවුරුදු එකමාරක් නම් ඔයාට 30000. එතකොට ඔයා බැචලර්ස් වගේ යන කෙනෙක් වුණොත් කෝස් එක අවුරුදු 3ක් නම් ඔයාගේ ලිවිං කොස්ට් එකේ අවශ්‍යතාවය වෙන්නේ එතකොට 60000 නිව්සීලන්ත ඩොලර්ස්. ඒ කියන්නේ ඩොලර්ස් 60000ක්. එතකොට මේ 60000 රුපියල් වලට හදාගන්න බලන්න වෙනවා එක්ස්චේන්ජ් රේට් එකත් එක්ක. දැන් අද වෙනකොට නම් එක්ස්චේන්ජ් රේට් එක රුපියල් 170ක් 170ක් වගේ තමයි අද වෙනකොට තියෙන්නේ. ඉතින් ඒක ටයිම් ටු ටයිම් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා නිව්සීලන්ත ඩොලර්ස් වලින් හදාගෙන ඔයා යන කාලේ වෙනකොට ඒ තියෙන එක්ස්චේන්ජ් රේට් එකත් එක්ක හදාගන්න ඕන. ඊට අමතරව ඔයාගේ අවුට්වර්ඩ්ස් එයා ටිකට් එකටත් අපි සල්ලි පෙන්නන්න ඕන. එතකොට එයා ටිකට් එකේ ගාණත් සාමාන්‍යයෙන් ඔයාට 2000 to 3000 නිව්සීලන්ත ඩොලර්ස් වගේ ගාණක් එයා ටිකට් එකටත් ඔයා පෙන්නන්න ඕනේ. එතකොට ඔය තුනම එකතු වෙලා තමයි. එතකොට දැන් අපි මෙහෙම හිතුවොත් ඔයාගේ ටියුෂන් ෆීස් එක අපි හිතමුකෝ 50000 නිව්සීලන්ත ඩොලර්ස් කියලා. සහ ඔයාගේ කෝස් එක අවුරුද්දක එකක් නම් එතකොට 50000 ඩොලර්ස් උයි. ඔයාගේ අවුරුද්දක ලිවිං කොස්ට් එකට 20000 ඩොලර්ස් උයි. ටිකට්ස් වලට අපි තව 2000 ඩොලර්ස් වගේ තිබ්බොත් සාමාන්‍යයෙන් ඔයාට නිව්සීලන්ත ඩොලර්ස් 72000 වගේ තමයි ඔයාට අවශ්‍ය වෙන සම්පූර්ණ ඔයාගේ මුදල් ප්‍රමාණය නැත්නම් ෆන්ඩ්ස් ප්‍රමාණය වෙන්නේ. එතකොට ඒක රුපියල් වලින් වැඩි කරලා බලන්න ඕන ඔයාට කොච්චර සල්ලි ප්‍රමාණයක්ද අවශ්‍ය වෙන මුළු මුදල කියලා. ඊළඟට තියෙන ගැටලුව තමයි දැන් මේ ෆන්ඩ්ස් කොච්චර කාලයක් මැචුවර් වෙන්න ඕනද කියන එක. ඒකත් මම හිතන්නේ අපි ගොඩාක් දෙනෙක්ට තියෙන ගැටලුවක්. ඔව්, ඒක තීරණය වෙන්නේ ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක මත. එතකොට මේ මැචුවර් වෙන්න ඕනේ ප්‍රමාණය දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දැන් ඔයා ටියුෂන් ෆීස් එක ඔයාට කලින් ගෙවන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඔයා වීසා ඇප්ලයි කරන්න කලින් ඔයා ටියුෂන් ෆීස් ගෙවලා ඔයාට පුළුවන් වීසා එක ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් සමහර ලාවට ඔයාට වීසා ආවට පස්සේ අපි ඒකට කියනවා AIP එක approved in principle එක ආවට පස්සෙත් ඔයාට ටියුෂන් ෆීස් ගෙවන්න පුළුවන්. එතකොට ඔයාගේ ෆන්ඩ්ස් මැචුවර් වෙන්න ඕනේ ප්‍රමාණය තීරණය වෙන්නේ ඔයා ටියුෂන් ෆීස් එක ගෙවන්න ඉන්නේ වීසා දාන්න කලින්ද වීසා ආවට පස්සේද කියන එක මතත් තීරණය වෙනවා. එතකොට ওই ෆන්ඩ්ස් මැචුවර් වෙන්න ඕනේ ප්‍රමාණය අපි ගත්තොත් ඒ කියන්නේ මාස ගාන කොච්චරද කියලා ගත්තොත් සාමාන්‍යයෙන් අපි කියන්නේ ඔයාගේ ෆන්ඩ්ස් මාස 6ක් මැචුවර් වෙන්න ඕනේ කියන එක. මොකද ඉමිග්‍රේෂන් එක ඒක එක්සැක්ට්ලි කියන්නේ නැහැ ඔයාගේ ෆන්ඩ්ස් මාස 6ක්. නමුත් ඔයා FD එක වගේ සල්ලි පෙන්නනවා නම් ඔයාගේ සල්ලි මාස 6ක් කොහොමද මැචුවර් වෙන්න ඕන. සහ එතකොට ඔයාගේ ඒ සල්ලි වලට ඔයා සෝස් එකක් අනිවාර්යෙන් පෙන්වන්න ඕන ලිවිං කොස්ට් එකේ සල්ලි වලට කොහොමද. ඒ කියන්නේ ඔයා ටියුෂන් ෆීස් එක කලින් ගෙවනවා නම් ඒක වෙනයි. ඒ ඇරෙන්න ඔයාගේ සල්ලි සාමාන්‍යයෙන් මාස 6ක්
මැචුව වෙන්න ඕනේ කියන එක තමයි කියන්නේ. නමුත් ඉමිග්‍රේෂන් රික්වයර්මන්ට් එක more than 3 months accept කරනවා. but ඔයාගේ funds හැම වෙලේම ඔයා make sure කරගන්න ඕන මාස 6ක් මැචුව කරගන්න. එතකොට ඔයාගේ visa එකේ file එකට තියෙන ඒක success rate එක ගොඩාක් වැඩි. ඔයා මාස 6ක් මැචුව funds maintain කරලා තියෙනවා. ඊළඟට මිස්ටර් ලහිරු දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මට මුදල් වෙනුවට මගේ තියෙන වත්කම් එහෙම නැත්නම් මගේ තියෙන එක එක විදිහේ දේපල properties මේ දේවල් පෙන්වන්න බැරිද කියලා. අපි ඒකටත් හොඳ පිළිතුරක් ලබා දෙමු. ඇත්තටම මේ මුදල් වෙනුවට අපිට වෙනත් අපේ තියෙන වත්කම් පෙන්වන්න පුළුවන්ද මෙතනදී? ඔම්මේමයි සින්දුජා. දැන් කෙනෙක් කියන්න පුළුවන් මට තියෙනවා මේ වගේ දේපල ප්‍රමාණයක්. එහෙම නැත්නම් මට මේ වගේ වාහන තියෙනවා, ඉඩකඩම් තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ ඒ තියෙන දේපල ඉඩකඩම් වගේ දේවල් ඔයාට නිව්සීලන්ත වලදී ඔයාගේ ෆන්ඩ්ස් විදියට පෙන්වන්න බෑ. ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ ෆන්ඩ්ස් විදියට පෙන්වන්න වෙන්නේ ඔයා ගාව තියෙන මුදල්. ඒක ඇත්තටම ෆික්ස් ඩිපොසිට් එකක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක සේවිංග්ස් එකක වෙන්න පුළුවන්. බට් ඔයාට අනිවාර්යයෙන්ම සල්ලි වලින් තමයි පෙන්වන්න වෙන්නේ. නමුත් ඔයාට දේපල ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා නම් ඇත්තටම ඒක ඔයාට ඇඩ්වාන්ටේජ් එකක්. ඔයාගේ හෝම් ටයිස් වලට ඒක පෙන්වන්න පුළුවන්කම තියෙනවා. බට් ඔයාගේ මේ ෆන්ඩ්ස් රික්වයර්මන්ට් එක විදිහට ඔයාගේ දේපල පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් කරනකොට අපි හිතන්න ඕන ප්‍රධානම කාරණාවක් තමයි මේ ටියුෂන් ෆීස් එක. එතකොට ටියුෂන් ෆීස් එක කලින් ගෙවන එක අනිවාර්ය කාරණාවක්ද? එතකොට කලින් ගෙවුවොත් මොනවා හරි විශේෂ බෙනිෆිට්ස් ලැබෙනවද අපේ ස්ටුඩන්ට්ස්ලට? ඔමෙමයි. ටියුෂන් ෆීස් එක කලින් ගෙවන එක පළවෙනිම දේ තමයි. එහෙම කලින් ගෙවන එක අනිවාර්ය නැහැ. එතකොට ඒක තීරණය වෙන්නේ තමන්ගේ ෆන්ඩ්ස් තියෙන විදිහ අනුව. එතකොට තමන්ගේ ෆන්ඩ්ස් ඇත්තටම තමන්ට තියෙනවා නම් අර විදිහට සෝස් එකත් එක්ක සම්පූර්ණ අර කියන මාස ගාණක් මැචුව කරලා හරියට පෙන්වන්න පුළුවන් නම් ඔයාගේ ටියුෂන් ෆීස් එකයි ලිවිං කොස්ට් එකයි ටිකට්ස්ුයි ඔක්කොම ටික අපිට ඇත්තටම වීසා ආවට පස්සේ ටියුෂන් ෆීස් පේ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් ඔයා ගාව තියෙනවා කියලා ටියුෂන් ෆීස් එකේ ගාණයි ලිවිං කොස්ට් එකයි ටිකට්ස්ුයි තුනම මාස 6ක් පරණ වෙලා. අන්න ඒ වගේ වෙලාවට අපි කියනවා ඔයා ගාව සම්පූර්ණ මැචුවර්ඩ් ෆන්ඩ් එකක් තියෙනවා. ඒකට ඒ සම්පූර්ණ මැචුවර්ඩ් ෆන්ඩ් එකක් ඔයා ළඟ තියෙනවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාට වීසා ඇප්‍රූව් වුණාට පස්සේ ඔයාගේ ටියුෂන් ෆීස් එක ගෙවන්න. මොකද ඔයා ගාව ප්‍රොපර් ෆන්ඩ් එකක් තියෙන හන්දා. එතකොට අපි ඒකට කියනවා AIP එක. ඒ කියන්නේ approved in principle එක ආවට පස්සේ ඔයාලට ටියුෂන් ෆීස් ගෙවන්න පුළුවන්. එතකොට ඔයා දන්නවා වීසා ඇවිල්ලා තමයි දැන් ඔයා ටියුෂන් ෆීස් ගෙවන්නේ. බට් අපි කිව්වා ඒක කම්පල්සරි නැහැ. නමුත් ඒ වගේම ඒකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක මොකක්ද කියලා කතා කරොත් ඇත්තටම ටියුෂන් ෆීස් එක ඔයා කලින් ගෙවුවොත් ඔක අපි ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් ඇත්තටම. ඒක ටියුෂන් ෆීස් එක කලින් ගෙවුවොත් ඔයාලට දෙන මේන් ඇඩ්වාන්ටේජ් එක තමයි ඔයාට ටියුෂන් ෆීස් එකේ සල්ලි ගෙවුව විදිහ එහෙම ලොකුවට පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඉමිග්‍රේෂන් එක එහෙම රික්වෙස්ට් කරන්නේ නැහැ. ඒකට ඔයා ටියුෂන් ෆීස් එක ඇත්තටම වීසා ඇප්ලයි කරන්න කලින් පේ කරොත් ඔයාට පුළුවන් ඒ ටියුෂන් ෆීස් එකේ සල්ලි ඔයාට එහෙම අර මැචුව කරන්න අවශ්‍ය නැතුව ලොකුවට සෝස් එකක් අවශ්‍ය නැතුව අපිට පුළුවන් ඒ පේ කරපු ඒ බැංක් රිසිට් එක විතරක් ඒකට අපිට ඇත්තටම යූස් කරන්න පුළුවන්. බට් ඔයාගේ ටියුෂන් ෆීස් එක එහෙම මේ මැචුව වෙලා තිබුණොත් අපිට පුළුවන් අර කිව්වා වගේ වීසා ආවට පස්සේ පේ කරන්න. ඉතින් ඇඩ්වාන්ටේජ් එක තමයි ඇත්තටම ඔයා ගාව අර විදිහට ප්‍රොපර් ෆන්ඩ් එක ටියුෂන් ෆීස් එකනේ ලොකුම පෝෂන් එක වෙන්නේ. ඒකට ඒ වගේ පෝෂන් එකකුත් ඔයා ගාව මැචුවර් වෙච්ච ෆන්ඩ්ස් නැත්තම් ඔයාට පුළුවන් අර ලිවිං කොස්ට් එකට අවශ්‍ය වෙන සල්ලි විතරක් මාස 6ක් මැචුවර් කරගෙන ඔයාගේ ටියුෂන් ෆීස් එක වීසා දාන්න කලින් පේ කරලා ඒකට අදාළව අර ටියුෂන් ෆී පේමන්ට් රිසිට් එක විතරක් අපිට සබ්මිට් කරන්න පුළුවන් ඉමිග්‍රේෂන් එකට අනිත් ඩොකියුමන්ට්ස් උත් එක්ක. ඉතින් ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි ඔයාට එතකොට අර මාස ගාණක් මැචුවර් කරගෙන අපි පෙන්න ගන්න ඕනේ මුදල ටිකක් අඩු වෙන. අපි අහලා තියෙනවා FTS කරනවා කියලා දෙයක්. ඇත්තට මොකක්ද මේ FTS කරනවා කියලා කියන්නේ? එහෙම නැත්නම් ලිවිං කොස්ට් එක ට්‍රාන්ස්ෆර් කරනවා කියලාත් අපි අහලා තියෙනවා. මේකත් අනිවාර්ය කාරණාවක්ද? මම හිතන්නේ අපේ ශිෂ්‍යයන් දැනගත යුතුම දෙයක්. කොයිතරම් මුදලක් අපි මේ සඳහා යොදවන්න අවශ්‍යයිද? FTS එක එහෙම නැත්නම් මේ ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් ස්කීම් එක කියන එක ගැන මුලින්ම කියන්න ඕන. ඇත්තටම දැන් ගොඩ දෙනෙක් අපෙන් අහන ප්‍රශ්න තමයි මේක දාන එක අනිවාර්යයිද? එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ ඒජන්සියෙන් දැම්මොත් ඒක දාන්න වෙන්නේ නැද්ද? නැත්නම් ඕගොල්ලන්ගේ ෆර්ම් එකෙන් දැම්මොත් දාන්න වෙන්නේ නැද්ද? නැත්නම් අපිට මේ තව තැනකින් කිව්වා අපෙන් දැම්මොත් මේක දාන්න වෙන්නේ නැහැ. කියන්නේ එහෙම එකක් නෑ. ඒක තමයි පළවෙනිම දේ හැමෝම තේරුම් ගන්න ඕන දේ. ඒ කියන්නේ FTS එක කියන එක ඔයා වීසා ඇප්ලයි කරන එක නවා තනියෙන් ඇප්ලයි කරාද ඔයා ඒජන්සි එකකින් ඇප්ලයි කරාද එහෙම කියන එක මතම තීරණය වෙන දෙයක් නෙමෙයි.
ඒ කියන්නේ FTS එක තනිකරම තීරණය වෙන්නේ ඔයාගේ ෆයිල් එක මත සහ ඔයාගේ ෆයිල් එක චෙක් කරන ඔෆිසර්ගේ ඩිසිෂන් එක අනුව. එතකොට එහෙම කාටවත්ම කියන්න බෑ. පළවෙනිම දේ තමයි එහෙම කිසිම කෙනෙක්ට කියන්න බෑ ඔයා අපෙන් වීසා ඇප්ලයි කරොත් ඔයාට FTS දාන්න එන්නේ නැහැ කියන එක. ඒක තමයි පළවෙනිම දේ. ඒකට FTS කියලා කියන්නේ ඇත්තටම නිව්සීලන්ත ඉමිග්‍රේෂන් එක ඩිසයිඩ් කරනවා ෆයිල් එක බලලා මේ ළමයාට නිව්සීලන්ත ආවට පස්සේ අපි දැන් අර පෙන්නනවානේ ලිවිං කොස්ට් එක. ඒ පෙන්නපු ලිවිං කොස්ට් එකෙන් යම් ප්‍රමාණයක් හෝ සම්පූර්ණ ගාණුව වෙන්න පුළුවන්. නිව්සීලන්ත වලට ට්‍රාන්ස්ෆර් කරන කියන ස්කීම් එක තමයි ඔය FTS ස්කීම් එක කියලා කියන්නේ. ඒකට ඒ සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නේ කොහෙටද කියන එක තමයි පළවෙනිම දේ. ඒ සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නේ ඇත්තටම තමන්ගේම නමට හදන නිව්සීලන්ත වල ANZ කියන බැංක් එකේ තමන්ගේම නමට ඕපන් කරන account එකකට තමයි ඒ සල්ලි ට්‍රාන්ස්ෆර් වෙන්නේ. එතකොට එහෙම ට්‍රාන්ස්ෆර් කරන්න ආවොත් එහෙම ට්‍රාන්ස්ෆර් කරන්න එනවද නැද්ද කියන එක තමන් දැනගන්නෙත් තමන්ගේ වීසා එක approved in principle ආවට පස්සේ විතරයි. එහෙම නැතුව කලින් කියන්න බෑ ඔයාගේ ෆයිල් එකට FTS එනවා ඔයාකට එන්නේ නැහැ. එතකොට ඉමිග්‍රේෂන් එක ඩිසයිඩ් කරොත් රයිට් ඔක්කොම ටික ඕකේ. ඔයාගේ ෆයිල් එක approved. දැන් ඔයා FTS දාන්න. අන්න ඒ විදිහට කියලා එව්වහම තමයි අපි ඒ සල්ලි ටික අර කියන විදිහට ANZ බැංක් එකේ account එකක් ඕපන් කරලා ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. එතකොට ඒ ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ මුදල තමයි අඩුම ගාණ නිව්සීලන්ත ඉමිග්‍රේෂන් ඉන්ස්ට්‍රක්ෂන්ස් වල කියන්නේ අඩුම 1 year living cost එකක් ඔයා ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. කියන්නේ ඔයාට ඊට අඩුවෙන් ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. ඒ කියන්නේ අපි අර කලින් කතා කරානේ අවුරුද්දකට $20,000 අනිවාර්යෙන් අවශ්‍යයි කියලා. ඒ කියන්නේ 1 year living cost එක කියන්නේ ඔයා අර පෙන්නපු තමන්ගේ living cost එකේ සල්ලි වලින් ඔයා ANZ බැංක් එකට ඔයාගේ නමට account එකක් නිව්සීලන්ත වල ඕපන් කරලා $20,000 ට්‍රාන්ස්ෆර් කරගන්න ඕනේ. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ඔයාට $20,000 ආපහු හම්බෙන්නේ නිව්සීලන්ත ආවට පස්සේ monthly තමයි ඔයාට equal installments වලින් withdraw කරගන්න වෙන්නේ අවුරුද්දක් ඇතුළත ඔයාගේ සල්ලි block account එකක තියෙන. ඕක තමයි FTS කියලා කියන්නේ. ඒ වගේම තමයි ෆන්ඩ්ස් පෙන්නන්න අපි දකිනවනේ දැන් බොහෝ දෙනෙක් ස්පොන්සර්ස්ලාව යූස් කරනවා. එතනදී අපි මොන වගේ ස්පොන්සර්ස්ලාවද යූස් කරන්න ඕනේ? කාවද මේ වෙනුවෙන් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්? මෙන්න මේකත් මම හිතන්නේ අපි අනිවාර්යෙන් කතා කළ යුතුම කාරණාවක්. ඔව්. එතකොට දැන් මෙතන ස්පොන්සර් කෙනෙක් කියලා කියන්නේ ඇත්තටම සල්ලි දැන් තමන්ගේ ලිවිං කොස්ට් එක හෝ ටියුෂන් ෆීස් එක හෝ අවශ්‍ය වෙන ෆන්ඩ්ස් පෙන්වන්න තමන්ගේ නමට නැත්තම් ඒ කියන්නේ සම්පූර්ණ මුදල වෙන්න පුළුවන් නැත්තම් කොටසක් වෙන්න පුළුවන්. එතකොට තමන් ගාවේ සම්පූර්ණ මුදල නැත්තම් එතකොට තමන්ට තව කෙනෙක්ව පාවිච්චි කරලා සල්ලි පෙන්වනවට තමයි අපි කියන්නේ ස්පොන්සර් කෙනෙක් කියලා. එතකොට එහෙම සාමාන්‍යයෙන් ස්පොන්සර් කෙනෙක් විදිහට යූස් කරන්න පුළුවන් ඒ කියන්නේ කී දෙනෙක්ද කියලා. උද අපෙන් ඇවිල්ලා අහනවා අම්මා ගාව සල්ලි මෙච්චරක් තියෙනවා තාත්තා ගාව ටිකක් තියෙනවා අයියා ගාව තියෙනවා. එතකොට එහෙම අපිට ඒ කියන්නේ කීප දෙනෙක් යූස් කරන්න බෑ ස්පොන්සර්ස්ලා විදිහට. ස්පොන්සර්ස්ලා අපිට යූස් කරන්න පුළුවන් එක්කෙනයි. එතකොට තමන්ගේ නමටත් සල්ලි යම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන් ප්ලස් තවට තව එක්කෙනෙක්ව අරගන්න පුළුවන් ස්පොන්සර් කෙනෙක් විදිහට. ඒ ගන්න කෙනා ඔයාගේ ක්ලෝස් රිලේටිව් කෙනෙක් වෙන්න ඕනේ. ඒක තමයි ඇත්තටම මේන් දේ. මොකද ඉමිග්‍රේෂන් එක ඒ කියන්නේ එක්සැක්ට්ලි කිව්වේ නැති වුණත් එතනදී තියෙන වැදගත්ම දේ තමයි දැන් ඇයියා ඔයාට ස්පොන්සර් කරන්න කියන එක ගැන ඉමිග්‍රේෂන් එකට ජස්ටිෆයි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි හැම වෙලේම කියන්නේ ඔයාගේ ක්ලෝස් රිලේටිව් කෙනෙක් තමයි ඔයා ස්පොන්සර් කෙනෙක් විදිහට යූස් කරන්න ඕනේ. ඒ කියන්නේ කවුද ඔයාගේ අම්මා තාත්තා වෙන්න පුළුවන් නැත්නම් මදර් ඉන් ලෝ ෆාදර් ඉන් ලෝ වෙන්න පුළුවන් ඔයාගේ බ්‍රදර් සිස්ටර් නැත්නම් ඔයාගේ හස්බන්ඩ් නැත්නම් ඔයාගේ වයිෆ් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට තමයි අපි සාමාන්‍යයෙන් ක්ලෝස් රිලේටිව්ස්ලා කියලා කියන්නේ. එතකොට එහෙම නැති කෙනෙක්ව යූස් කරනවා නම් ඒක ඇත්තටම ඉමිග්‍රේෂන් එකට අපිට ප්‍රොපර්ලි ජස්ටිෆයි කරන්න වෙනවා. කොහොමද මෙයා ඔයාගේ ක්ලෝස් රිලේටිව් කෙනෙක් වෙලා ඇයි එයා ඔයාට එහෙම ස්පොන්සර්ෂිප් එකක් දෙන්නේ කියන එක. ඊළඟට වැදගත්ම දේ තමයි ෆන්ඩ්ස් ෆයිල් එක හදන එක. එතකොට ෆන්ඩ්ස් ෆයිල් එක හදන එකත් හරි ආකාරයෙන්ම සිද්ධ විය යුතුමයි ස්ටුඩන්ට් වීසා එක අනිසි ආකාරයෙන් ප්‍රොසෙස් වෙන්න නම්. එතනදී ඒජන්ට් කෙනෙක්ගෙන් එහෙම නැත්නම් කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්න ඕනේ? මොකද්ද ඔවුන්ගෙන් සිද්ධ විය යුතු වැදගත්ම දේ? මේ ෆන්ඩ්ස් ෆයිල් එක ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක්ගේ වීසා එක සක්සස් වෙන්න බලපාන මේ මේන් ෆැක්ටර් එකක්. එතකොට ෆන්ඩ්ස් ෆයිල් එක හරියට හදන එක ඇත්තටම ඒ කියන්නේ ගොඩක් වීසාස් රිජෙක්ට් වෙන්න බලපාන හේතු තමයි එක්ක SOP එක එහෙම නැත්නම් ෆන්ඩ්ස්. එතකොට ඔය දේවල් වලින් මේන් තින් එක තමයි ෆන්ඩ්ස් කියන්නේ. එතකොට ෆන්ඩ්ස් ෆයිල් එක හදනකොට ඇත්තටම ඒජන්ට් කෙනෙක් එහෙම නැත්නම් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට කරන්න ඕන දේ තමයි ඒ කියන්නේ ළමයාගේ ෆන්ඩ්ස් ෆයිල් එකේ ළමයා දෙන බැංක් ස්ටේට්මන්ට්ස් ටික ඔක්කොම ටික නිකන් ඇටච් කරලා දානවා වෙනුවට ඇත්තටම
ඇත්තටම මේ ළමයාගෙන් ඒ සම්පූර්ණ ෆන්ඩ්ස් ආපු විදිහ ගැන හරි කන්සල්ටන්ට් කෙනෙක් නම් එයා හරියට ඒක එක්ස්ප්ලেইন කරලා ලියන්න ඕනේ කවර් ලෙටර් එකක්. කියන්නේ මෙන්න මේ විදිහට තමයි මෙයාගේ මේ සල්ලි ආවේ, මෙන්න මේ විදිහට මේ සල්ලි මෙතනින් මෙතෙන්ට ආවේ. ඒක තියෙන්නේ මෙන්න මේ පේජ් එකේ අපි මෙන්ෂන් කරලා තියෙන්නේ. එතකොට සල්ලි මෙච්චරක් පරණයි. එතකොට මෙන්න මේ සල්ලි වල සෝස් එක මෙහෙමයි. අන්නේ දේවල් ටික හරියට මෙන්ෂන් කරලා ඇත්තටම කන්සල්ටන්ට් කෙනෙක් විදිහට හරි කවර් ලෙටර් එකක් ඉමිග්‍රේෂන් එකට ලියන්න ඕනේ. ගොඩක් ළමයි SOP එකේ ඒක ජස්ටිෆයි කරනවා. බට් SOP එකේ ජස්ටිෆයි කරනවට වඩා ඒ කියන්නේ ළමයෙක් ලියන්නේ ළමයාගේ ලැන්ග්වේජ් එකකින්නේ. එතකොට කන්සල්ටන්ට් කෙනෙක් දැනන් ඉන්න ඕනේ කන්සල්ටන්ට්ගේ ලැන්ග්වේජ් එකෙන් ඒ කියන්නේ ප්‍රොෆෙෂනලි ඒ සල්ලි ආපු විදිහ ප්‍රොපර්ලි මෙන්ෂන් කරලා ඒ ෆන්ඩ්ස් ෆයිල් එක ඉමිග්‍රේෂන් රික්වයර්මන්ට්ස් අනුව හරියට හදන්න. මොකද ගොඩාක් ෆයිල්ස් අපි දැකලා තියෙනවා ඇත්තටම රිජෙක්ට් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඒ ළමයාගේ ඔක්කොම ෆන්ඩ්ස් ඇත්තටම හැමදේම තියෙනවා. බට ඒක හරියට ඉමිග්‍රේෂන් ඔෆිසරට තේරුම් ගිහිල්ලා නැහැ. එතකොට ළමයා දීපු ඩොකියුමන්ට්ස් ටික ඇටච් කරලා විතරක් දැම්මට ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක්ට ළමයාගේ SOP එක කියලා ළමයා ලියලා තියෙන දේක් තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් කන්සල්ටන්ට් කෙනෙක්ගේ මේන්ම මේ ඩියුටි එකක් තමයි හරියට ඒ ෆන්ඩ්ස් ගැන එක්ස්ප්ලেইন කරන එක සහ ඒකට අදාළ කවර් ලෙටර් එකක් ලියන එක. ඉතින් එතකොට අපි ඇත්තටම ළමයින්ට කියන්නේ මේ අහන්න කන්සල්ටන්ට් එකෙන් ඔයා කවර් ලෙටර් එකක් ලියනවාද? අපේ ෆන්ඩ්ස් වෙනම එක්ස්ප්ලেইন කරනවා. at least ළමයාගෙන් හරියට ෆන්ඩ්ස් එක්ස්ප්ලනේෂන් එකක් ගන්න ඕනේ. එතකොට ඒක තමයි අපිට කියන්න තියෙන වැදගත්ම දේ අතන ෆන්ඩ්ස් ෆයිල් එක ගැන. හොඳයි. නිව්සීලන්ඩ් වලට ස්ටුඩන්ට් වීසා එකක් ප්‍රොසෙස් කරද්දී තිබිය යුතු අනිවාර්යම දෙයක් නේ ෆන්ඩ්ස් කියලා කියන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා ෆන්ඩ්ස් පිළිබඳව ඔබේ හිතේ තිබුණු හැම ප්‍රශ්නයකටම ඔන්න අද දවසේදී හොඳ පිළිතුරු ලැබෙන්න ඇති කියලා. ඉතින් ඔබත් නවසීලන්තේ වගේ සුන්දර රටක ඔබේ උසස් අධ්‍යාපන සිහිනය සැපෑ කරගන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් අපි ආරාධනා කරනවා එන්න මහරගම පිහිටලා තියෙන Dreamway Consultancy ආයතනයට. ඉතින් පහත දැක්වෙන දුරකථන අංක වලට කතා කරන්න වැඩිදුර විස්තර දැනගන්නත් ඔබට අවස්ථාව තියෙනවා. එහෙමනම් අනිවාර්යෙන්ම ඔබ නිව්සීලන්ඩ් වලට යන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් ඔබ එන්න ඕනේ හොඳම තැන තමයි Dreamway Consultancy.